අදත් ආවේ තවත් හොඳ ලස්සන ජන කතාවක් අරගෙන. බුද්ධියෙන් ජයගත් ගොවියා. ඔබ දන්නවා ගොවියෝ කිව්වහම සාමාන්‍ය ජීවිත ගත කරන අය. නමුත් බුද්ධිය ඒ සඳහා එකතු වුණොත් ඒ දේ තවත් ඵලදායක වෙනවා. මේ කතාව නම් තමන්ගේ ගොවිතැනට බුද්ධිමත් වුණු කාරණයක් පිළිබඳව නෙවෙයි. බුද්ධියෙන් රජතුමාව ජයගත් හැටි. ඕනෑම කාලෙක ඕනෑම පරිසරයක බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට තරාතිරම අදාළ නැහැ. ඔවුන් සැඟවිච්ච පුද්ගලයන් වශයෙන් ජීවත් වෙනවා. මේ කතාවත් ඒ වගේ එකක්. පැරණි කාලෙක ඈත අතීතයේ ලස්සන පොඩි ගම්මානයක් තිබුණා. ඉතාමත්ම සරලව ජීවත් වුණු ගොවියෙක් හිටියා. ඔහුට මිල මුදල් වලුත් අඩුවක් තිබුණේ නැහැ. මිල මුදල් ඕන තරම් තිබුණා. ඊට අමතරව බුද්ධිය, ඉවසීම, යුක්තිය මෙයා ගාව තිබුණා. එක් දවසක් මේ රටේ රජතුමා මිනිසුන්ට අභියෝගයක් දෙනවා. මොකද්ද මේ අභියෝගය? මගේ ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර දුන්නොත් එහෙම ඒ කෙනාට විශාල ත්‍යාගයක් දෙනවා. ඒ රටේ හිටපු බොහෝ විද්වත් අය, ධනවත් අය, නොයෙක් තරාතිරම් වල අය රජතුමා ළඟට ගිහින් ප්‍රශ්නයට උත්තරේ දී ගන්න බැරුව ආපහු ඇරලා ආවා. අන්තිමේදී මෙන්න මේ කියන සරල ගොවියා රජතුමා ළඟට ගියා. රජතුමාගෙන් ප්‍රශ්නේ ඇහුවා. ලෝකයේ තියෙන අගනියම දේ මොකද්ද කියලා තමයි රජතුමා ඇහුවේ. ඔගොල්ලෝ දන්නවද මොකද්ද මේ අගනියම දේ කියලා? ගොවියා කල්පනා කරා. ගොවියා හිතන්න පටන් ගත්තා. හිතලා බලලා ගොවියා කියනවා, රජතුමනි, ලෝකයේ තියෙන අගනියම දේ බුද්ධිය. ඇයි ඒ බුද්ධිය කියන්නේ? සල්ලි, මිල මුදල්, යාන වාහන, දේපොළ තිබුණත් ඒවා රැක ගන්න බෑ බුද්ධිය නැත්තම්. ඒ වගේම තමයි බුද්ධිය තියෙන කෙනාට අතේ සතයක් නැතුව වුණත් ජය කෙහෙලි නංවන්නට පුළුවන්. රජතුමාට ඉහේ මලක් පිපුණා වගේ. රජතුමා පුදුම විදිහට සතුටු වුණා. ඔබ තමයි මේකට හොඳම පිළිතුරු දුන්න කෙනා. මම ඔබට කිව්ව පරිදිම ඒ ත්‍යාගය ඔබට දෙනවා. ගොවියා මොකද අර ත්‍යාගය අරන් ගියාද? මට ත්‍යාගයෙන් වැඩක් නැහැ. මට ත්‍යාගයට වඩා වැදගත් දෙයක් තියෙනවා රජතුමනි. ඒ තමයි යුක්තිය. යුක්තිය ඕනේ අපිට. ජීවත් වීමට, සාධාරණව ජීවත් වීමට යුක්තිය ඕනේ. යුක්තිය අපට දෙන්න කියලා ගොවියා ඉල්ලලා සිටියා. රජතුමාත් නිර්හංකාර රජ කෙනෙක්. රජතුමා ඒ වචනෙට ගරු කළා. ගොවියා ගමේ ප්‍රධානියා කළා. මෙන්න මේකයි අගනියම දෙට ලැබුණු නියම අවස්ථාව. නියම ත්‍යාගය. මේ කතාවෙන් ඔබට ගන්න දෙයක් තියෙනවා. සල්ලි වලට වඩා බුද්ධිය වැදගත්. සරල මිනිසුන්ටත්
ලොකු ජයග්‍රහණ කරන්න පුළුවන්. වගේම යුක්තිය සහ බුද්ධිය එකට යනකොට ජීවිතය සාර්ථකයි. ඇත්තටම ඔබ දන්නවද මේ අගනියම දේ කියන්නේ මොකක්ද කියලා? අගනියම කියන්නේ ඊටාම වැදගත්, වඩාත්ම උසස්, සෑම දෙයකටම වඩා මහත් වටිනාකමක් තියෙන අර්ථය තමයි අගනියම කියන්නේ. බුද්ධිය තමයි අගනියම දේ. ඒ කියන්නේ බුද්ධිය තමයි ඊටාත්ම වැදගත් කියන අර්ථය. ජීවිතයේ අගනියම දේ මොකද්ද? ඒ තමයි සත්කාරය. ජීවිතයට අත්‍යවශ්‍යයි උසස් ගුණාංග, උසස් ගතිගුණ. එනිසා ඔබත් උසස් ගතිගුණ දියුණු කරගන්න. බුද්ධියෙන් කල්පනාකාරීව ජීවත් වෙන්න. ඒක තමයි ජීවිතේ සාර්ථක කරගන්න තියෙන එකම මඟ. එහෙනම් අදට නවතිනවා. මේ කතාවෙන් ඔබට ගන්න දෙයක් තියෙනවා නම් ඒක ගත්තොත් තමයි අපේ සාර්ථකත්වය.